ආයුබෝවන් සුබ දවසක් හැමෝටම. මං අද ඔයාලට කියලා දෙන්න හදන්නේ බැදපු 3-5 එකක් හදන හැටි. එහෙමත් නැත්නම් මේකට සමහර අය කියනවා කළු කුඩු කියලා. ඔයාලට සුවඳට රසට මස්කාරයක් පොළොස් සැඹුල සෝයා මීට් එකක් හදාගන්න පුළුවන් මේ ස්වභාවික රසකාරකයේ යොදාගෙන. දැන් අපි බලමු මේක හදාගන්න අවශ්‍ය වෙන ද්‍රව්‍ය මොනවද කියලා. මම මෙතන අරගෙන තියෙනවා කොත්තමල්ලි ග්‍රෑම් 150ක්. මං එහෙම ගත්තට ඔයාලත් එහෙම ගන්න අවශ්‍යතාවයක් නැහැ. ඔයාලට මේ රෙසිපි එක අඩු වැඩි කරලා පිළියෙල කරගන්න පුළුවන්. සූදුරු ග්‍රෑම් 75ක්, මහදුරු ග්‍රෑම් 35ක්, උළුහාල් ග්‍රෑම් 30ක්, අබ 30ක්, රම්පෙකොළ 6ක්, සේර කෑලි කීපයක්, ඉඟුරු පොඩි අල 2ක්, කරපිංචා කීපයක්, කුරුදු ග්‍රෑම් 30ක්, එනිසාල් ග්‍රෑම් 20ක්, කරාබු නැටි තේ හැඳි 3ක් අවශ්‍ය වෙනවා. දැන් අපි බලමු මේක සාදාගන්නේ කොහොමද කියලා. මේ හැම අමුද්‍රව්‍යයක්ම වෙන වෙනම හොදලා වේලා ගන්න ඕනේ. අපි දැන් ඉස්සෙල්ලාම කොත්තමල්ලි ටික බෙදගමු. හැබැයි මතක තියාගන්න මේවා ගොඩාක් කළු වෙන්න බෙදගන්නේ නැහැ. සාමාන්‍ය ප්‍රමාණයටයි බෙදගන්නේ. මම බෙදලා ඉවරුනම ඔයාලට පෙන්වන්නම් ඒ බදින්න අවශ්‍ය ප්‍රමාණය. මේ දේවල් අපි වෙන වෙනම හොදලා වෙන වෙනම බදින්න හේතුව මේ තියෙන ද්‍රව්‍ය බෙදෙන්න යන වෙලාවල් එකින් එකට වෙනස් නිසා. දැන් මේ කොත්තමල්ලි ටික බෙදිලා ඇති. දැන් අපි සූදුරු ටික බෙදගමු. සූදුරු ටිකත් මේ ප්‍රමාණයට බෙදගත්තාම ඇති. දැන් අපි මහදුරු ටික බෙදගමු. දැන් මහදුරු ටිකත් හොඳට බෙදිලා තියෙන්නේ. අපි දැන් මේ විදිහට උළුහාල් ටිකත් බෙදගමු. දැන් අපි අබ ටික බෙදගමු. අබ බදිනකොට නම් මුගක් සැලකිලිමත් විය යුතුයි. මොකද අබ ඉක්මනට බැදෙනවා. දැන් අබ ටිකත් මේ ප්‍රමාණයට බෙදගත්තාම ඇති. ඊළඟට අපි එනිසාල් ටික බෙදගමු. එනිසාල් ටිකත් මේ ගානට බෙදගත්තා. ඊළඟට අපි කරාබු නැටි ටික බෙදගමු. ඔන්න දැන් කරාබු නැටි ටිකත් හරි. ඔන්න දැන් අපි කුරුඳු ටික බෙද ගන්නයි හදන්නේ. කුරුඳු ටිකත් දැන් එහෙනම් හරි. ඊළඟට අපි රම්පෙ ටික බෙදගමු. මේ දේවල් බැදෙන්න නම් ඉතින් ටිකක් වෙලා යනවා තමයි. දැන් අපේ රම්පි ටික බැදිලා ඉවරයි.
අපි දැන් සේර ටිකත් බැදගමු. ඔන්න දැන් සේර ටිකත් බැදිලා ඉවරයි. මෙන්න මේ විදිහට අතින් ටිකක් පොඩි කරලා බලන්න හොඳට කුඩු වෙනවද කියලා. මොකද සේර වගේ දේවල් තෙත ගතිය වැඩි. එතකොට බැදෙන්න වෙලා යනවා. අපි දැන් එඟුරුත් බදින්නයි යන්නේ. දැන් එඟුරුත් බැදිලායි තියෙන්නේ. එඟුරු බදිනකොට විශේෂයෙන්ම ටිකක් වැඩිපුර බදින්න ඕනේ. මොකද එඟුරු ගොඩක් තෙත ගතියයි. එහෙනම් අපි අන්තිමට කරපිංච ටිකත් බැදගමු. කරපිංච ටිකත් බැදිලා ඉවරයි. දැන් මේ සේරම අපි ග්‍රයින්ඩර් කරගමු. දැන් නම් මුළු ගේම මාරම සුවඳයි. මේ ටික හොඳට කලවම් කරගෙන ග්‍රයින්ඩර් කරගමු. එහෙමත් නැත්නම් වංගෙඩියක දාලා කොටා ගන්නත් පුළුවන්. දැන් මේ ග්‍රයින්ඩ් කරපු ටික හොඳින් හලාගමු. ඉතුරු වෙන කෑලි නැවත නැවත ග්‍රයින්ඩ් කරලා හලාගමු. හලාගත්ත කුඩු ටික තමයි මේ තියෙන්නේ. හොඳටම නිවුණට පස්සේ තමයි බෝතල් වලට දාන්න ඕනේ. එහෙමත් නැති වුණොත් රස්නේ නිසා ඉක්මනට පුස්සල්ලන්න පුළුවන්. දැන් අපේ 3-5ක හොඳටම නිමිලා බෝතල් කරගන්නයි යන්නේ. දැන් 3-5 ටික බෝතල් කරගෙන ඉවරයි. මෙතන පොඩි බෝතලයකට දාලා තියෙන්නේ එදිනෙදා පාවිච්චිය සඳහා. ලොකු බෝතලයකට අපි දාලා අරන් තියෙනවා. ඒකට හේතුව තමයි නිතර බෝතලේ අරිනකොට සුවඳ යනවා. අවශ්‍ය වෙනකොට ලොකු බෝතලෙන් පොඩි බෝතලයට දා ගන්නවා. ඔයාලත් මේ විදිහට හදලා බලලා මගේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දාන්න. කඩෙන් 3-5 ගන්නවට වැඩිය ඔයාලට ලොකු වෙනසක් දැනෙයි මේ 3-5 එකෙන්. ඔයාලා මගේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරලා කමෙන්ට් කරලා ෂෙයා කරලා සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔයාලට තෙරුවන් සරණයි. මම ගිහින් එන්නම්.